අද මේ සවිස්තරාත්මක විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අපේ මනස කොච්චර ලේසියෙන් අනවශ්‍ය සිතුවිලි සහ කාංසාවන්ගෙන් පිරුණු නිමක් නැති වෙහෙසකර චක්‍රයකට කුටු වෙනවද කියන එක අපි කවුරුත් අත්දැකලා තියෙන දෙයක්. ඉතින් අද අපේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ මේ කින මානසික පැටලියම් ලියා දාන්න ප්‍රායෝගික ප්‍රජානන චර්යාත්මක ප්‍රතිකාර. ඒ කියන්නේ CBT ක්‍රමවේදයන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. මේක ඇත්තටම අපේ මනස ක්‍රියාත්මක වෙන විදිය ගැන අලුත්ම දෘෂ්ටි කෝණයක් ලබා දෙනවා. මනස යථාර්ථය ග්‍රහණය කරගන්න විදිහ ගැන තියෙන හරිම ප්‍රසිද්ධ ඒ වගේම අදටත් ගැලපෙන උදාහරණයක් අපි දැන් සලකා බලමු. ඒ තමයි කම්බය සහ සර්පයා කියන සංජානන මායාව. මේක නිකම්ම කතන්දරයක් නෙවෙයි. අපේ සිතුවිලි හැමතිස්සෙම යථාර්ථය නිරූපණය කරන්නේ නැහැ කියන එක තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණයක්. CBT වල මූලික පදනමත් මේකම තමයි. හිතන්න කරුවලේ අපි දඟර ගැරිලා තියෙන කඹයක් දකින්නවා කියලා. මොලේ එකපාරටම කියනම මෙන්න සර්පෙක් කියලා. ඒ වෙලාවට ඇත්තටම අපිට දැනෙන්නේ මාරම භීතියක්. හෘදය ස්පන්දනයේ වේගවත් වෙලා, ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙලා, ළඟටම ගිහින් ඒක සර්පෙක් නෙවෙයි කඹයක් කියලා තහවුරු කරගන්නකම්ම ඒ මායාව අපිට දැනෙන්නේ සම්පූර්ණ යථාර්ථයක් විදියටයි. මොලේ ඇතිවන ෂණික වැරදි නිගමන අපේ ශරීරයට කොච්චර ප්‍රබලව බලපානවාද කියන එක මෙතනින් හොඳටම පැහැදිලි වෙනවා. අද අපි මේ විග්‍රහයේදී කතා කරන මාතෘකා පිළිගැසෙන්නේ මෙහිමයි. 1. මනසේ මායාවන්. 2. ඍණාත්මක මූලික විශ්වාසයන් විකේතනය කිරීම. 3. සිතුවිලි අභියෝගයට ලක් කිරීමේ පියවර. 4. ධනාත්මක චර්යාවන් සක්‍රිය කිරීම. සහ 5. මොළය භෞතිකව නැවත සැකසීම. හරි. අපි පළවෙනි කොටසට යමු. 1. මනසේ මායාවෙන්. අර මඳුරු මනස නැත්තම් චංචල මනස කියන සංකල්පය ගැන අපි අහලා තියෙනවනේ. අපි අන්ධ විදියට මේ වඳුරා පස්සේ ගියොත් අපි ඉක්මනටම වෙහෙසටපත් වෙනවා. හැබැයි අපි සංසුන්ව ඒක දිහා බලන් හිටියොත් වඳුරා ක්‍රමෙන් සංසුන් වෙනවා. පාන්දර අවදි වෙලා වෙච්ච දේවල් වගේම වෙන්න තියෙන දේවල් ගැන හිත වද වෙන්න එක අපිට සාමාන්‍ය දෙයක් නේ. හැම සිතුවිල්ලකටම ප්‍රතිචාර දක්වන්න ගියොත් අපි මහන්සි වෙනවා. ඒත් ඒ සිතුවිලි දිහා ටිකක් ඈත් වෙලා සංසුන්ව බලන් ඉන්න පුළුවන් නම් අපේ මනසට ලොකු සහනයක් ලැබෙනවා. දැන් අපි දෙවෙනි කොටසට එමු. 2. ඍණාත්මක මූලික විශ්වාසයන් විකේතනය කිරීම. කවුරුත් මට ඇත්තටම ආදරේ නැහැ. එමත් නැත්තම් මම වැදගත් කෙනෙක් නොවන නිසා එයා මාව ගණන් ගත්තේ නෑ වගේ සිතුවිලි නිකම්ම අහඹ විදියට එන දේවල් නෙවෙයි. අතීතයේදී ලැබපු කටුකක් දැකීම්, ආදරේ නොලැබීම වගේ දේවල් නිසා තමයි මේ වගේ ගැඹුරු වේදනාත්මක මූලික විශ්වාසයන් ගොඩනගෙන්නේ. මේවා හරියට අපේ මනසේ හැංගිලා දුවන මෙහියුම් පද්ධතියක් වගේ. සාමාන්‍ය සිදුවීමක් වුණත් අපි තේරුම් ගන්නේ මේ ඍණාත්මක විශ්වාසයන් හරහා නිසා අපි කිසිම වටිනාකමක් නැති අය කියලා අපිටම හිතෙන්න පුරුවන්. මේ මූලික විශ්වාසයන් හරියට විකෘති කාචයක් වගේ ක්‍රියා කරනවා. හැමදේම ව්‍යසනයක් විදිහට දකින්න එක, ඕනෑවට වඩා සාමාන්‍යකරණය කරන එක, අනුන්ගේ සිත් කියවන්න යන එක වගේ දේවල් මේ නිසා ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ පොඩි අතපසුවීමක් වුණාම දැන් නම් මගේ රස්සාව ඉවරයි කියලා හිතන එක. එහෙමත් නැත්නම් කෙනෙක් hina වුණේ නැති පළියට එයා මට කැමති නෑ කියලා හිතන එක. මේවා අර කලින් කිව්ව කම්බය සර්පෙක් විදිහට දකින්නවා වගේම වැඩක්. 3 වෙනි කොටස. 3. සිතුවිලි අභියෝගයට ලක් කිරීමේ පියවර. මේක තමයි අපේ සිතුවිලි වෙනස් කරගන්න තියෙන ප්‍රායෝගිකම මාර්ගෝපදේශය. හිතන්නකෝ යාළුවෙක් මැසේජ් එකකට රිප්ලයි කරේ නෑ කියලා. අපිට හිතෙන්න පුළුවන් එයා මාව ගණන් ගන්නේ නෑ කියලා. එතකොට පළවෙනි පියවර මේ සිතුවිල්ලට විරුද්ධව තියෙන සාක්ෂි මොනවද? සමහර විට එයා වැඩක හිර වෙලා ඇති. දෙවෙනි පියවර වෙන මොනවා හරි හේතුවක් තියෙන පුරුවන්ද? සමහර විට ෆෝන් එකේ බැටරි බැහැලා ඇති. තුන්වෙනි පියවර වෙන කෙනෙක් මේ දිහා කොහොම බලයිද? අපක්ෂපාතී යාළුවෙක් නම් මේක නිකල්ම පරක්කුවීමක් විදිහට දකීවි. හතරවෙනි පියවර මම කනස්සල්ලටපත් වෙන්න කලින් නම් මේක කොහොමද දකීවි? සමහර විට මීට කලින් මේ වගේ දේවල් මම ගණන් ගත්තේ නැතුව ඇති. මේ පියවර 4 පාවිච්චි කළොත් අපිට පුරුවන් අර විකෘති සිතුවිල්ල අභියෝගයට ලක් කරලා ඇත්තරම මොකක්ද වෙලා තියෙන්නේ කියලා යථාර්ථවාදීව තේරුම් ගන්න. 4 වෙනි කොටස. 4. ධනාත්මක චර්යාවන් සක්‍රිය කිරීම. ගොඩක් වෙලාවට අපි කනස්සල්ලෙන් ඉන්නකොට වෙන්නේ නරක සිතුවිලි එක්ක සමාජයෙන් හුදෙකලා වෙන එකයි. ඒක දිගටම කැරකෙන ඍණාත්මක චක්‍රයක්. මෙතනදී වැදගත්ම දේ තමයි යමක් කරන්න කලින් හොඳ මූඩ් එකක් එනකම් බලාගෙන ඉන්න එපා. ඇවිදින්න යන එක, ගෙවතු වගාව, යාළුවෝ හම්බ වෙන එක වගේ සරල දේවල් අපි ඕනෑකමින්ම ප්ලෑන් කරලා කරන්න ඕනේ. මොකද හැමතිස්සෙම ක්‍රියාව තමයි පෙළඹවීමට කලින් එන්නේ. මේ විදිහට අපි හැසිරීම් සක්‍රිය කරන එක තමයි විෂාදීය චක්‍රය කඩලා දාන්න තියෙන ප්‍රබලතම ආයුධය. 5 වෙනි කොටස. 5. මොළය භෞතිකව නැවත සැකසීම. අපේ මොළයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න එක ගොඩක් වැදගත්.
මොලේ තියෙන ඇමිග්ඩලා කියන කොටස හරියටම අධිසංවේදී ගිනි අණුතුරු ඇඟවීමේ සීනුවක් වගේ. ඒකෙන් කරන්නේ භීතිය සහ තර්ජන හඳුනා ගන්න එකයි. අනිත් පැත්තෙන් තියෙන පූර්වලලාට බාහිකය හරියට බුද්ධිමත් කලමනාකරුවෙක් වගේ තර්කණය සහ හැඟීම් පාලනය කරන්න එතනින්. CBT ප්‍රතිකාරයට කලින් අර ගිනිසීනුව පොඩි දෙයකටත් නාද වෙන්න පුළුවන්. ඒ කියන්නේ කඹයක් දැක්කත් සර්පෙක් කියලා හිතනවා වගේ. හැබැයි සාර්ථක පුහුණුවීමක් එක්ක අපේ පූර්වලලාට බාහිකයේ පාලන හැකියාව භෞතිකවම වර්ධනය වෙලා අර සීනුව ඇත්තටම අනතුරක් තියෙන වෙලාවට විතරක් නාද වෙන විදිහට පාලනය වෙනවා. අපේ හැසිරීම් වලින් මොලේ රසායනික ක්‍රියාවලියම වෙනස් කරනවා කියන එක තේරුම් ගන්න එක ඇත්තරම පුදුම සහගතයි. මොලය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති ගලක් වගේ දෙයක් නෙවෙයි. ස්නායුක නම්‍යශීලීතාවේ එහෙමත් නැත්නම් නියුරෝප්ලාස්ටිසිටි කියන එකෙන් අදහස් වෙන්නේ අපි කරන දේවල් අනුව මොලය හැඩගැහෙනවා කියන එකයි. ධනාත්මක වැඩ කරනකොට ඒකෙන් මොලේ උත්තේජනය වෙලා ඒකේ ව්‍යුහයම වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි සෞඛ්‍ය සම්පන්න දේවල් කරනකොට මොලේ ඇතුලේ සෙරටොනින් සහ ඩොපමින් වගේ අපේ මූඩ් එකට බලපාන රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා. මේවා හරියට අපේ ඇඟේ ස්වභාවිකවම හැදෙන ඖෂධ වගේ. මෙතන තියෙන නියමම දේ තමයි අපි තෝරගන්න ක්‍රියාකාරකම් හරහා මේ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන එක අපිටම පාලනය කරන්න පුරුවන් වීම. ඒ කියන්නේ හොඳ ප්‍රියජනක වැඩවල නිරත වීමෙන් විතරක් උනත් අපේ මනස ජීව විද්‍යාත්මකව ස්ථාවර කරගන්න අපිට පුළුවන්. අපි එකම දේ නැවත නැවත කරනකොට සහ හිතනකොට අලුත් ස්නායුක මාර්ග නිර්මාණය වෙනවා. සිතුවිලි අභියෝගයට ලක් කරන එක සහ හැසිරීම් වෙනස් කරන එක දිගටම පුහුණු කරනවා කියන්නේ හරියට ජිම් එකකට ගිහින් මාංශපේශි හදනවා වගේ වැඩක්. ඒකට නිරන්තර පුහුණුවක් ඕනේ. අර මුලින් කියපු කඹය සහ සර්පයාගේ කතාව ගත්තොත් මේ පුහුණුවක් එක්කම කඹයක් දැක්ක ගමන් ඒක සර්පෙක් නෙමෙයි කියලා තේරුම් ගන්න අපේ මොළයට පුළුවන් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අලුත් සහ සෞඛ්‍ය සම්පන්න ස්නායුක මාර්ගයක්. ඉතින් හුදු සිතුවිල්ලකට වගේම අපේ පොඩි ක්‍රියාකාරකමකටත් මොළයේ ව්‍යුහය පවා වෙනස් කරන්න පුරුවන් කියන අද මේ විග්‍රහයෙන් අපිට හොඳටම පැහැදිලි වුණා. මේ විස්මිත හැකියාව අවබෝධ කරගත්තාට පස්සේ අපිට ඉතුරු වෙන වැදගත්ම ප්‍රශ්නය තමයි මේක. අපේ මනස ඇතුලේ අද දවසේ ගොඩනැගෙන අලුත්ම ස්නායුක මාර්ග මොනවද? අපි තෝරගන්න සිතුවිලි සහ හැසිරීම් මත අපේ මොළයේ අනාගත හැඩය තීරණය වෙනවා කියන එක නම් අනිවාර්යයි.